හොඳ මිනිස්සයා කොළඹ ගෙදරින් එළවද්දී ඔබ ඒකට විරුද්ධව ඡන්දේ පාවිච්චි කරේ නැහැ. ඡන්දේ මම ඡන්දේ පාවිච්චි කරේ නැහැ කියන එක ඉතින් මේ තුනෙන් දෙකක් තියෙන ආණ්ඩුවකට ගිහිල්ලා මගේ වෙලාව නාස්ති කරගන්න නිකන් අර සම්ප්‍රදායික අර්ථයෙන් ඡන්දේ උස්සන්න අත හොඳයි දැන් ඔබ අර ඒ හැබැයි එකෙන් අදහස් වෙන්නේ නැහැ. මම ඒ නිසා නෙමෙයි ඡන්දේ නොදුන්නේ කියලා. හැබැයි මම තව එකක් කියන්න නුවන්. ඇත්තටම ගත්තොත් සංකේතාත්මකව ගත්තොත් එතුමා එතනින් ගැව්වේ වෙන කාරණයකට. එතුමා එතනින් යවන්නේ අනුවන් මේගොල්ලා මේ ආණ්ඩුව අර අන්තගාමී ඩයස්පෝරාව සන්තෝෂ කිරීමට යුද්ධය ජයග්‍රහණය කරපු අපේ ජාතික නායකයා දොට්ට දැම්මා කියන කතන්දරේ කියන්නේ ඒගොල්ලෝ කරන්නේ. හැබැයි මගේ සහ අපේ දේශපාලන අර්ථයෙන් ගත්තොත් ඔහු විශ්‍රාමික ජනාධිපතිවරයෙක් හැටියට ඔහුට යම් ගෞරවයක් යම් පහසුකම් ප්‍රමාණයක් ලැබිය යුතුයි කියන එක පිළිගන්න අතරේ එය අනිත් අන්තයේ ආඩ්‍ය ජීවිතයක් කරා ගෙනියනවා එකත් වැරදි. අපි සංකල්පයක් හැටියට ගත්තම මේවා නිවැරදිව තේරුම් ගන්නට ඕන. ඒ කියන්නේ එතුමා කොළඹ ගත කරේ අනිත් අන්තයේ ආඩ්‍ය ජීවිතයක්ද? අනිවාර්යෙන්.